ෂේන් එකෙන් බඩු වගේක් ඇවිල්ලා තියෙනවා. මේ දැන් තමයි ආවේ අද ඉරිදා. දැන් වෙලාව 12 මාරයි. දැන් ටිකට කලින් බඩු වගේක් ඇවිල්ලා තිබ්බා. මං හිතුවා ඒක ඔයාලත් එක්කම අන්බොක්ස් කරන්න. මොකද මේ වෙලාවේ හස්බන්ඩ් එළියට ගිහිල්ලා ඉන්නේ. රෙදි ටික වේල ගන්න එයා ගියා එළියට. ඉතින් මං හිතුවා ඒ අතරතුරේ මේක ඔයගලන්ට පෙන්වන්න. මොකද ඉරිදා කියන්නේ ඉතින් ටිකක් වැඩ ගොඩාක් තියෙන දවසක්. එළියට ගිහලා අපව හවස ඇවිල්ලා මේක මට වීඩියෝ කරනවට වඩා මං හිතුවා එයා එන්න කලින් ටඩක් ගාලා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට එක පෙන්වන්න. මමත් තාම මේක ඕපන් කරේ නැහැ. දැන් තමයි මම මේක අරින්න යන්නේ. අපි බලමු හැරලා මොනවද තියෙන්නේ කියලා. තව දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා. මං හිතන තව පැක් එකක් එන්නත් තියෙනවා මට. මං ඉක්මනට පෙන්වන්නම්. මම මුලින්ම මේ බෑග් එකෙන් උඩට අතට අහුවෙන එකෙන් ඔයගලන්ට පෙන්වන්නම්. මොකද මටත් මතක නැහැ මම මොනවද දැම්මේ කියලා. හැබැයි මරිනගේ කාමරේට බඩු වගේක් තමයි අත්‍යවශ්‍යම දේවල් තමයි දැම්මේ මම. ඉතින් අත්‍යවශ්‍ය දේවල් දැම්මා කිව්වට මමත් එකක් දෙකක් අරගත්තා. මම ඒගොල්ලන්ට පෙන්වන්නම් උඩින්ම තියෙන්නේ මොකක්ද කියලා. මේ ඔයාලා දකින්නේ ඩුවට් පිලර් එකක්. ඉතින් මම මරිනගේ කාමරේට ඩුවට් පිලර් එකක් අරගත්තා. මම ඒකට කවරත් මම අරගත්තා. කවර කියලා කියන්නේ ඩුවට් කවර් අරගත්තා. ඉතින් ඒක තමයි මේගොල්ලෝ මෙච්චර මේ වැකියුම් කරලා එවලා තියෙන්නේ. මේක වැකියුම් කරලා එවලා තියෙන්නේ. මේ බලන්නකො පොඩි වෙලා තියෙන්නේ. මේක ඉතින් පැකට් එක කඩපු ගමම ලොකු වෙනවා පිම්බෙනවා. මේක තමයි මුලින්ම උඩින්ම තිබ්බේ මේ එකක්. මම ඔයාලට පෙන්නන්නම්. මම මේකට ඩුවට් කවර් අරගෙන තියෙනවා. ඒකත් මම පෙන්නන්නම්. ඊට පස්සේ මම මගේ මේ සෝෆා එකට කවර දෙකක් මම ඕඩර් කරා. ඉතින් මගේ මේ සෝෆා එකේ මේ ලොකු කුෂන් කෑලි හොදන්න පුළුවන්. මෙන්න මේක ගලවලා හොදන්න පුළුවන්. හැබැයි බිම වාඩි වෙලා තියෙන කවරේ ගලවලා හොදන්න බෑ. ඒක නිසා මම කවර දෙකක් අරගත්තා. මැනලා තමයි අරගත්තේ මම. ඉතින් මේ පාටට තමයි මම ගත්තේ. හේතුව මගේ මේ සෝෆා එකට ගැලපෙන විදිහට තමයි පාට තෝරගත්තේ. හැබැයි ෆොටෝ එක නම් තිබ්බේ මීට වඩා ලා පාටක්. ඉතින් බලමු ඉතින් මේ පාට දන්නේ බලමු දාලා බලමු. ඉතින් මේ පාට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හොඳට ඇදෙනවා. මුලින්ම මම දාලා බලනවා කොහොමද කියලා. එහෙම වුණොත් මේකත් තියා ගන්නවා. පුළුවන් වුණොත් නැත්නම් මේක රිටර්න් කරනවා. හැබැයි පාට අවුලකුත් නැහැ. මේක මම දාලා බලනවා. හස්බන්ඩ් ආවට පස්සේ අහලා බලනවා. මේකෙන් කෑලි දෙකක් මම ඕඩර් කරලා තියෙනවා. මොකද හොඳටම දැන් ටිකක් පාට නිකන් වෙනස් වෙගෙන ඉන්නේ. මම ස්ටීම් කරනවා. ස්ටීම් කරා වුණත් ඉතින් සමහර වෙලාවල් වලට ඒකට යන්නේ නැති එමත් තියෙනවා. ඒක නිසා මම මේ වගේ කවර දෙකක් ගත්තා. මේ වගේ කවර තිබ්බම අපිට හොද පාවිච්චි කරන්න පුළුවන් මේක. මේ තියෙන්නේ මම මරිනගේ කාමරේට අරගත්ත ඩුවට් කවරේ. ඉතින් මම ගත්තේ මේ පාර මං කියවනේ මරිනගේ කාමරේ මම මේ පාර හරිම චාම් කලර් එකට තමයි යන්නේ. ඒක නිසා මම ඩුවට් කවරේ ක්‍රීම් පාට එකක් තමයි තෝරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති මං මරිනගේ කාමරේට මේ දේවල් දානකොට ඔයගලන්ට අනිවාර්යයෙන්ම පෙන්නන්නම්. මේ ඩුවට් කවරේ මං ගත්තේ මේ පාටින්. ඉතින් මම පාට ගත්තේ නෑ. චාම් කලර් එකක් තමයි මම අරගත්තේ. ඉස්සරහට මම පාට තෝරගන්නවා කියලා හිතුවා. මොකද එකක් මුලින්ම අරගෙන බලනවා මේක හොඳයි නම් දැන් ඉතින් මට ඩුවට් ෆිල් එක තියෙනෝනේ කවර විතරක් මට බලලා ගන්න පුළුවන්. දැනට බේජ් කලර් එක තමයි අරගත්තේ. ඊට පස්සේ මම ගත්තා මම මරිනගේ කාමරේට ටේබල් ලැම්ප් එකක් හෙව්වා. හැබැයි මට ඕන කරන ලැම්ප් එක කොහෙවත් මට හම්බ වුණේ නැහැ. මම මෙහි නිතොරියකින් බැලුවා. එතකොට Amazon එකේ බැලුවා. ඔන්ලයින් වල හැමතැනම වගේ මම හෙව්වා. මට ඉතින් අර මට ඕනේ කියලා හිතන ලැම්ප් එකක් තිබ්බා. ඒක හම්බ වුණේ නැහැ මට. ඊට පස්සේ මේ ලැම්ප් එක මම දැක්කා. මම ලැම්ප් හොයන වෙලාවේ මේ මරිනගේ කාමරේට. ඉතින් මේ ලැම්ප් එක දැම්ම හස්බන්ඩ් ගෙනුත් ඇහුවා. එයා කිව්වා ඒක ලස්සනයි. අපි එහෙනම් ඒ කියන්නේ දාමු මේක කියලා. මේකේ තිබුණා මේ පාට තිබුණා. එතකොට නිල් පාට තිබ්බා. මේ වගේ කලර්ස් තිබ්බා ඒකේ. හරිම ලස්සන. මං හිතන්නේ අපි කහ පාට වගේ දැම්මා වගේත් මතකයි. පින්ක් කලර් එක දැම්මා වගේත් මතකයි. මොකද දාලා තියෙන්නේ? රෝස පාට තමයි දාලා තියෙන්නේ.
ඉතින් මේ තියෙන්නේ ඒ ලෑම්ප් එක ඇත්තටම ලස්සනයි ඒක. අපිට ඕන විදියට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙහෙම මේ කැමති විදියට අපිට ඒක තියාගන්න පුළුවන්. ඉතින් මං හිතුවා දැන් මේ බඩු ටික දාපු ගමන් ලෑම්ප් එකක් දාපු හේතුව ඇවිල්ලා මොකද ආයේ මේ ලෑම්ප් එකට ආයේ තව දවසක් මං බඩු ඉතින් හොයන්න ඕනේ. ඒක නිසා මට කාමරේ ඉවර කරගන්න විදිහක් නැහැ. බඩු ටිකක් මදි හින්දා මං ඒක නිසා මේ ලෑම්ප් එක දැම්ම. හැබැයි බලන්නකො මේ ලස්සන මේ පුංචි කුරුල්ලෙක් ඉන්නවා මෙතන. ඒකත් හරිය ලස්සනයි මේ. charge කරලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මේ හරිම ලස්සනයි. ඕන විදියට නැමෙනවා මේ ලෑම්ප් එක දැම්මා. මොකක්ද? මේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට ටෙම්පර්ඩ් සහ ඔය එක එක දේවල් ටිකක් එයා තෝරලා දැම්මා. මෙන්න මේ වගේ මොනවාද අර තියෙන්නේ අර මේ අපි ෆොටෝ ගන්න තැනට දාන්න මේ පොඩි මේ ෆ්‍රේම් එක. එතකොට මේ ටෙම්පර්ඩ් මගේ දේවල් චුට්ටක් එයා බලලා එයාගේ ෆෝන් එකේ එකට ගැලපෙන විදියට දැම්මා. ඊට පස්සේ මම කැන්ඩල් එකක් දැම්මා. ඒ කැන්ඩල් එක දැක්කම මට ආස හිතුණා. ඒක හරි ලස්සනයි. මේ තියෙන ඒ කැන්ඩල් එක හරිම ලස්සනයි. මට ඒක දැක්ක ගමන් හරිම ලස්සනයි කියලා හිතුණා. මම දැම්මේ ජැස්මින් මම දැම්මේ. ඉතින් හරිම සුවඳයි මේක. ඉතින් පත්තු කරනකොට තවත් සුවඳයි. මේක ඉතින් හරිය ලස්සනයි කියලා මට හිතුණා. වහලක් තියන්න පුළුවන්. මේ කැන්ඩල් එකක් දැම්මා. එතකොට මේක නම් මාර ලස්සනයි. මම මරීනගේ කාමරේට බෝඩ් එකක් අරගත්තා. කාමරේට ගාන්න එයාගේ පාඩම් කරන මේසෙට උඩ ඒ බෝඩ් එකත් ඇවිල්ලා තියෙන. ඒකත් මම පෙන්නන්නම්. ඉතින් ඒ බෝඩ් එකට මම පින් ටිකක් අරගත්තා. මේ බලන්නකො මේ පින් වල ලස්සන. මේක නම් මාරම ලස්සනයි. පින් එක සාමාන්‍යයෙන් කඩවල් වල තියෙන්නේ normal පින්. දැන් මේ වගේ මේ බලන්නකො මල් වගේ මේක මේ. ඉතින් හරිම ලස්සනයි මේ පාට. මේ වගේ පින් ඔයාලා දන්නව ඇති අර බෝඩ් එක මට නම කියන්න මම ඔයගලන්ට පෙන්නන්න මට නම කියන්න මතක නැහැ. මෙන්න මේ වගේ මේ කලර් එකෙන් මම දැන් කිව්වනේ පාට තිබ්බ ලස්සන ඒවා. ඉතින් මම මේ charm කලර් එකෙන් තමයි ඕඩර් කරගත්තේ. මම දැන් තව පින් මේ බොක්ස් එකක් මම ඕඩර් කරා. ඒකත් පෙන්නන්න මේ එක. මේ අනිත් එක. ඉතින් මේක වැඩි ගාණක් නෑ. මේක තිබ්බේ 200 ගාණකට හරි එන්නේ එහෙම පුංචි ගාණක් තමයි උනේ. ඉතින් ගානේ හැටියට ඇත්තටම මේක හරිම ලස්සනයි. ඉතින් ගැහණු ළමයිගේ කාමරේට ඉතින් මේ වගේ පින් අර බෝඩ් එකේ මොන හරි කොලයක් හරි මොන හරි ඉස්කෝලෙන් ගේන විශේෂ ලියුමක් හරි ගහලා තියන්න පුළුවන් අපිට. මේ පින් දෙකක් අරගත්තා. ඉතින් මේ වගේ හඳුන් කූරු දෙකක් අරගත්තා. මේ හඳුන් කූරු තියෙන්නේ මෙන්න මේ වගේ වලට පේනවා ඇති කෑල්ලෙන් කැලට මේ වගේ චූටි බෝතලයක තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ හඳුන් කුරු මම ගත්තේ මම කියන්නම් මේකට. මේ බලන්නකො මේක හෙන පොඩි. මේකට තමයි ගත්තේ. මම හිතුවා මීට වඩා චුට්ටක් ලොකු ඇති කියලා. ඉතින් මෙන්න මේ වගේ මේක එනට හරිය ලස්සනයි. මේක දැක්ක ගමන් මට ආස හිතුණා. මම හිතන්නේ මේක 200 ගාණක් වගේ තමයි වුණේ. මැටි ගාණක් උනේ නැහැ. ඉතින් බලන්නකො මේක හරියම ලස්සනයි. ඉතින් මේක ඇතුළට දාන්න පුළුවන් විදිහට තමයි මම මේ හඳුන් කූරු ගත්තේ. ඉතින් මේකට ගැලපෙනවා මේ සයිස් එක. එතන දාලා තිබුණා. ඉතින් ඒ හින්දා මම අරගත්ත මේ බලනකො සකුරා මල් වගේ නිකන් ඩිසයින් එක ගිහිල්ලා. ඉතින් මේක මට සුරුවම් කෝඩුවට මේක ඕන වෙයි කියලා හිතලා ගත්තා. මොකද මේක දැම්මම පාවිච්චි කරන්නේ නැහැ. මම මේක අරන් තියාගෙන මේක අර දැකපු නිසා මම එකපාර ඔන්ලයින් බඩු දාන නිසා දැම්මේ. මගේ සුරුවම් කෝඩුවත් ඉතින් තාම ඉතින් ඒක හදලා නැහැ. හස්බන්ඩ් හදලා දුන්නෙත් නැහැ තාම. ඒක හැදුවට පස්සේ තමයි මම මේක පාවිච්චි කරන්නේ. දැනට තියෙන පරණ එක පාවිච්චි කරගන්නවා. අලුත් සුරුවම් කූඩුව හැදුවට පස්සේ මේක පාවිච්චි කරගන්න. ඒක හරිය ලස්සනයි. ඊට පස්සේ හඳුන් කූරු ටිකක් ආයෙ වෙනම ඕඩර් කරා. මම සාමාන්‍යයෙන් හැමදාම පාවිච්චි කරන්නේ මේ වගේ හඳුන් කූරු තමයි මේ. මෙන්න මේ වගේ ඒවා. ඉතින් මම ඩයිසෝ එකෙන් ගන්නේ. ඩයිසෝ එකේ පෙට්ටියේ තියෙන්නේ 10ක් හරි 15ක් විතර වගේ තමයි. ඉතින් මම හිතා මේ වගේ ටිකක් වැඩිපුර තියෙනකොට ඒක ලාභයි කියලා ගන්න එක. ඉතින් මේ හඳුන් කූරු පැකට් එකක් අරගත්තා.
ඊට පස්සේ මේ තියෙනවා මේක මොකද මේක දැන් මට ගලවලා පෙන්වන්න විදියක් නැහැ. හැබැයි මම මේක කොහොමත් අද මරිනගේ කාමරේට පාවිච්චි කරනවා. එතකොට වීඩියෝ මම කරන්නම්. මේක ඇවිල්ලා මරිනගේ පුටුවක් මම අරගෙන දුන්නානේ මේ පාඩම් මේසෙට. එතකොට ඒ පුටුවේ පොළව සීරෙන්නේ නැති වෙන්න තමයි මේක මම අරගත්තේ. මේක අර මොකද්ද කියන්නේ නිකන් අර කණ්ණාඩි මේ ප්ලාස්ටික් නිකන් මේකක් වගේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් මම මේක යටට දාන්න. ඉතින් අරගත්තා ලොකු රෝලක් හස්බන්ඩ්ගෙන් අහලා තමයි ගත්තේ. සමහරට මේ රෝලෙන් අපි චුට්ටක් කපලා එයාගේ මේසෙටත් කෑල්ලක් අපි දාන්න හිතාගෙන තමයි මේක ගත්තේ. ටිකක් ලොකු සයිස් එකකින්. ඊට පස්සේ මම බෝඩ් එකක් අරගත්තා. මේකත් මට දැන් ගලවන්න බැහැ. මොකද හස්බන්ඩ් දැන් එයි මං ටක් ගාලා යන්න ඕන. ඉතින් මේ බෝඩ් එකත් මං ගත්තේ මරිනගේ කාමරේට මේ වගේ අලවලා මේ බෝඩ් එකේ තමයි මේ පින් මේවා පාවිච්චි කරන්න මම අරගත්තේ. මේ බෝඩ් එක මම ගලවන වෙලාවට හයි කරන වෙලාවට වීඩියෝ අනිවාර්යයෙන්ම කරන්නම්. ඉතින් මේ බඩු ටික තමයි ෂෙයින් එකෙන් මම අරගත්තේ. මම හිතන්නේ තව පොඩි පාර්සලයක් එන්න තියෙනවා. නැත්නම් මම දැන් ෆෝන් එකේ චෙක් කරන්න ඕනේ මම දාපු දේවල් ඔක්කොම ඇවිල්ලා තියෙනවද කියලා. මට මතක විදියට බඩු ඒගොල්ලෝ 3 පාරකට තමයි වෙලා තිබ්බේ. උදේ මේ කාවා දැන් ටිකට කලින් මේ බෑග් එක ආවා. මේ තව එකක් ඔක්කොම 27 වෙනිදාට තමයි එනවා කියලා දාලා තිබ්බේ. අද දිනේ 27 7 වෙනි මාසේ. ඒකත් ආවොත් මම හවස් වෙලා පෙන්නන්නම්. දැනට මේ බඩු ටික තමයි. මම දැන් එළියට යන්න ඕන තැන බඩු ටික ගෙනාවලා අද මරිනා නෑ පන්තියට ගියා. යා උදෙන්ම හවස 3ට තමයි යා ගෙදර එන්නේ. ඉතින් අද මායි හස්බන්ඩ් විතරයි ගෙදර. ඉතින් ඒ නිසා අපි අපේ වැඩ ටික අද කරගන්න යන්න ඕන එළියට. මට බඩු වගේකුත් ගන්නත් තියෙනවා. තව මේ ඩයිසෝ එකකිනුත් ඒව ටිකක් ගෙනාවට පස්සේ මම හවස පෙන්නන්නම්. හවස ඔක්කොම එකපාර පෙන්නන්න බැරි ඉඳලා තමයි මං හිතුවේ උදේ වරුවේ වෙලාව තියෙන නිසා උදේ නෙමෙයි දැන් දවල් වෙලාව මේ බඩු ටික ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්න. එහෙනම් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මට හිතුණා මේ බිත්තිය හරි පාළුයි කියලා. මම මේ බිත්තියට හයි කරලා තියෙන සෙල්ෆ් එකයි ක්‍රොස් ස්ටිච් එකයි ගොඩක් ඈතින් තියෙනවා කියලා මට හිතුණා. ඒක නිසා වීදුරු සෙල්ෆ් එක චුට්ටක් පහත් කරලා මේ මෙතන තියෙන කණ්ණාඩිය මං හිතුවා මෙතනට පාවිච්චි කරන්න. මේ කණ්ණාඩිය මගේ ඉස්සර සාලෙට පාවිච්චි කරපු කණ්ණාඩියක්. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා මං හස්බන්ඩ් කිව්වා මේ විදිහට සෙල්ෆ් එක පහත් කරලා ක්‍රොස් ස්ටිච් එකයි කණ්ණාඩියයි එක සමව උසට මට හදලා දෙන්න කියලා. ඉතින් එයා මේ විදිහට ලස්සනට මට හදලා දුන්නා. ඔයාලටම තේරෙනවා ඇති කොච්චර ලොකු වෙනසක් වුණාද කියලා මේ වීදුරුව මෙතන හයි කරාට පස්සේ. ඉතින් මේ ඔයගලන්ට පෙන්වන පෝච්චිය මල් පෝච්චියක්. අවුරුදු ගානකට කලින් දැකලා ආසාවට ගත්තට පාවිච්චි නොකර මං එක පැත්තකට දාලායි තිබ්බේ. මං හිතුවා අද තමයි මේක පාවිච්චි කරන හොඳම වෙලාව කියලා. මොකද මේ හයි කරලා තියෙන කණ්ණාඩියට මේ පෝච්චිය හොඳින් ගැලපෙනවා. ඉතින් මම ෂෙයින් එකෙන් අතු ටිකක් අරගත්තා වැඩිපුර. මරිනගේ කාමරේට අතු මම ගානට තමයි තියාගත්තේ. මොකද ටිකක් වැඩිපුර අතු තිබ්බ හින්දා මං කපලා අයින් කරා. ඒ වගේම මගේ සාලෙටත් මම අත්තක් එල්ලලා තියෙන්නේ. ඉතින් ඒ වලින් ඉතුරු කෑලි තමයි මම මේ පෝච්චියට දාගත්තේ. ඒ වගේම ලයිට් කැන්ඩල් එකක් මං අරගත්තා. මේකත් ෂෙයින් එකෙන් තමයි ගත්තේ. පළවෙනි වතාවට තමයි මම මේ පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ කණ්ණාඩිය ළඟ මේ විදියට තමයි ලස්සනට මම හදාගත්තේ. මුලින්ම මේ විදියට සෙටප් කරගන්න කලින් මම ඔයගලන්ට පෙන්නනකොට මේ බිත්තිය තිබුණු විදිහයි දැන් තියෙන විදිහයි බලන්නකෝ. ලොකු වෙනසක් වුණා කියලා තමයි මම නම් හිතන්නේ. මේ බිත්තියට වීදුරු සෙල්ෆ් එකක් මම ගෙනලා පිට කරගන්න හේතුව මට හිතුණා මේ බිත්තිය හරිම පාළුයි කියලා. හැබැයි ඉතින් මේ සෙල්ෆ් එක ආසාවට ගෙනලා පිට කරගත්තට මගේ හිතට මොකද්ද අඩුවක් දැනුණා. දවස ගානේ කාමරයට යන වාරයක් ගානේ මට හිතුනේම මේ වීදුරු සෙල්ෆ් එක ටිකක් උස වැඩිද මන්ද කියලා. පස්සේ තමයි මං කල්පනා කරේ වීදුරු සෙල්ෆ් එකයි ක්‍රොස් ස්ටිච් එකයි පොඩ්ඩක් ලං කරොත් හොඳයි කියලා. පස්සේ මගේ මේ කණ්ණාඩිය තිබුණනේ. මේක චුට්ටක් පැත්තකින් තියලායි තිබුණේ. මොකද මගේ සාලේ වෙනස් කරපු නිසා මේ කණ්ණාඩිය මට සාලෙන් අයින් කරන්න සිද්ධ වුණා. මං කල්පනා කරා ඉතින් මේ අයින් කරන කණ්ණාඩිය මේ කාමරයට ගෙනලා මෙතන ටිකක් ලස්සන කරගන්න. ඉතින් ලොකු වෙනසක් වුණා මේක කරපු එකෙන්.
මම දැන් තමයි එළියට ගිහිල්ලා ආවේ. ඉතින් බඩු ටිකක් අරගෙන ආවා. මම වීඩියෝ කරේ නැහැ එළියට ගිය තැන් එහෙම ඉක්මනට බඩු අරන් එන්න ඕනේ කියලා හිතාගෙන ආවා. ඉතින් දැන් වෙලාව 5 මාරත් පහු වෙලා තියෙන්නේ. හොඳටම හවස් වෙලා තියෙන්නේ. ඉතින් මම අද ගියා මේ අඩුවට එළවලු ගන්න කඩ ගැන මම කියලා තියෙනවා. ඉතින් සමහර අය නම් මගෙන් අහනවා කොහෙද කියලා. ඒක සසුදොරා එකේ තමයි මම ගන්නේ. සාමාන්‍ය සසුදොරා කියලා කියන්නේ එළවලු විකුණන තැනක් නෙවෙයි. ඉතින් එතන තියෙන්නේ ෂැම්පෝ, සබන්, ක්‍රීම් වර්ග ඔය එක දේවල්. හැබැයි අපේ ගෙවල් ළඟ තියෙන සසුදොරා එකේ එළවලු විකුණන්නත් පුංචි තැනක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක මේ කියන්නේ මං හිතන්නේ මේ බඩු විකිනේ නැති නිසා එළවලු එක කොටසකට දාලා තියෙනවා. දැන් ඒක දැම්මට පස්සේ සෙනඟ පිරීලා ඒ කඩේ. ඉතින් මේ මමත් ඒකේ තමයි බඩු ගන්න. ඉතින් මාරම විදිහට අදත් මට අඩුවට බඩු හම්බුණා. ගිය සතියේ මම එළවලු ගන්න ගියේ නැහැ. ඉතින් ඒක නිසා මේ සතියේ නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා හිතාගෙන ගියා ගන්න. ඔයගොල්ලෝ කිව්වොත් විශ්වාස කරන්න. ඉතින් මේ ගෝවා ගෙඩිය මං අරගත්තේ. මං හිතන්නේ 75ක් හරි 80ක් හරි තමයි වුණේ. ඉතින් මේක හෙන ලොකු ගෝවා ගෙඩියක්. ජපානයේ මේ වගේ ගෝවා ගෙඩියක් 700 800ටත් ගිය කල් තිබුණා. ගෝවා ගණන් වැඩි කාලවල වල. ඒ අතින් බලනකොට දැන් සමර් කාලේ ඉතින් හොඳට එළවලු කඩා ගන්න පුළුවන් කාලේ අස්වැන්න ගන්න පුළුවන් කාලේ හින්දාද මන්දා. ඉතින් සසුදොරා එකේ මට මේක මං හිතන්නේ 80ක්වත් ගියේ නැහැ 70 ගාණක් තමයි මේක වුණේ ගෝවා ගෙඩිය. ඒ වගේම මේ ලෙටස් එකත් මේකත් ගොඩක් ලොකුයි පොඩි නෑ. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මූණ ගාව තියලා බලනකොට මේ ලෙටස් එකත් මට හම්බ වුණේ 35ට. ඉතින් හිතා ගන්න බෑ 35ට මේක මෙච්චර අඩුවට වෙන සුපර් මාකට් වල නම් කොහොමත් ඒ ගානට ගන්න බෑ. ඉතින් ඔන්න ලෙටස් එකකුත් අරගත්තා 30 ගාන හින්දා. මම මේවා ඔක්කොම හොදලා බාස්කට් වල දාලා තියෙනවා. ඉතින් මල්ගෝවා සාමාන්‍යයෙන් ගොඩක් ගණන් මෙහි සුපර් මාකට් වල ගොඩක් කියලා කියන්නේ 300යි 400යි එන්න එහෙම ගානට තියෙනවා. ඉතින් මේ මල්ගෝවා එකත් උනේ 170යි ටැක්ස් එකත් එක්ක 158යි ටැක්ස් නැතුව ටැක්ස් එකත් එක්ක 170 මේ වගේ සම්පූර්ණ මල්ගෝවා එකක්. ඉතින් මේ වගේ අඩුවට හරිම මේ ලාභයි. ඉතින් නැහැ සමහර කඩවල් වල එළවලු එහෙම මේ ටිකක් මම අරගෙන ආවා. ඉතින් මට කැරට් ඉවර වෙලා තිබ්බා. කැරට් ගත්තා. එතකොට මිත්සුබා අරගෙන ආවා. තව දෙයක් මට හම්බ වුණා. අපේ ලංකාවේ වගේ නිවිති හම්බ වුණා මට මේ. නිවිති හම්බුණා. දැක්ක ගමන් ගන්න ආස හිතුණා. ඉතින් මේකත් වැඩි ගාණක් වුණේ නැහැ. මේකේ ප්‍රයිස් එක 170යි ටැක්ස් එකත් එක්ක. ඉතින් ආසාවට මං අරගත්ත නිවිති ටිකකුත්. ඊට පස්සේ මම සුපුරුදු විදියට ගන්න මේ ලූණු තිබුණා. ඉතින් මේ ලූණු පැකට් එක ගත්තා. මේක නම් 270ක් තමයි උනේ ටැක්ස් එකත් එක්ක. ඉතින් ඔන්න ලූණු මගේ ළඟ සුදු පාට ලූණුත් ඉවරයි. මේ පාට ලූණුත් ඉවරයි. ඉතින් මේ වලින් මම පැකට් එකක් අරගත්තා. සුදු පාට ලූණු නම් පොඩි පැකට් තිබුණේ. මෙන්න මේ වගේ ලොකු ලූණු තමයි තිබ්බේ. ඉතින් මේකත් ඇවිල්ලා 298යි ටැක්ස් නැතුව 321යි ටැක්ස් එකත් එක්ක. ඉතින් මේ ලූණු නම් ඇත්තටම කැපුවාම මේකෙන් කාලක් විතර දැම්මාම ඇති. මේක ගොඩාක් ලොකුයි. ඉතින් මේවා තමයි තිබ්බේ. ඊට වඩා ලොකු බෑග් වල තිබ්බේ. ඉතින් එච්චර ගොඩාක් ගෙනල්ලා ඉක්මනට පැලවෙනවා දැන් රස්නේ කාලේ හින්දා. ඒ නිසා මම මේ වගේ බෑග් එකක් තමයි ගත්තේ. මේකත් ඉතින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ලූණු ගොඩාක් ලොකු හින්දා. ඊට පස්සේ මට ඉතින් මේ බඩ ඉඩුංගු අරගෙන ආවා. මම මරිනට දෙන්න ඕනේ කියලා. ඉතින් බේකන් එකක් මහ ලොකු දේවල් නැහැ. පුංචි දේවල් ටිකක් තමයි මම ගත්තේ. මට සෝයා සෝස් ඉවර වෙලා තිබ්බා. ඉතින් සෝයා සෝස් ඒ වගේම මෙන්සියු. ඉතින් මේ කාලවලට මේ සෝස් එක වුණ වෙනවා මට. ඉතින් මගේ බොඩි සෝප් එකත් ඉවර වෙලා තිබ්බා. මේක මාරම සුවඳයි මේ බොඩි සෝප් එක ඩව් එකේ. මම මේක තමයි දැන් පාවිච්චි කරන. ඩව් එකේ මම ಜಾති 3ක් පාවිච්චි කරලා තිනවා. ඒ තුනෙන් මං ආසම මේක මාරම සුවඳයි මේක. ඉතින් මගේ බොඩි සෝප් එකත් ඉවර වෙලා ඒකත් මං අරගෙන ආවා. හැම් එකකුත් ගත්තා. එතකොට ඒ වගේ මම ගොඩාක් දේවල් ගත්තේ නේ. අත්‍යවශ්‍ය දේවල් ටිකක් තමයි ගත්තේ. මොකද මගේ වගාවේ එළවලු ටිකක් එහෙම්ෙන් කඩා ගන්න නිසා එළවලු ටිකක් තියෙනවා. ඒක නිසා පොඩි දේවල් ටිකක් විතරයි මට ගොඩාක් අඩුයි කියලා හිතන මේ දේවල් ටිකක් විතරයි එතනින් මම ටිකක් අරගත්තේ. මට අත්‍යවශ්‍යම දේවල් ගොඩාක් ගෙනල්ලා පුරව ගන්න ඕනේ කියලා හිතුණා මට.
ඊට පස්සේ මම ගියා ගියොම සූපායකට ගියොම සූපායකටත් මම ගියේ ගොඩ දවසකට පස්සේ මොකද මගේ පොල් කිරි ඉවර වෙලා තිබ්බා මම වෙනදට ගන්නේ වෙන මූඩිය තියෙන පොල් කිරි දාන එකක් ඉතින් ඒක නැහැ ගිය පාරත් ගිය වෙලාවේ මේ ගිය සතියේ නෙමෙයි ඊට කලින් ගිය වෙලාවෙත් බැලුවා තිබුණ නැහැ ඉතින් මම ගියේ වෙන ගියොම සූපායකට අද ඉතින් අදත් තිබුණ නැහැ ඉතින් ඒක නිසා මම තියෙන පොල් කිරි එකක් තමයි අරගෙන ආවේ මොකද මට පොල් කිරි නැහැ ඉතින් පොල් කිරි දෙකක් මම අරගත්තා මං ඉස්සර ගත්තේ මැගී පොල් කිරි එක තමයි පිටි කළ පොල් කිරි එක. ඉතින් මේක තමයි මේ දවස්වල මම පාවිච්චි කරන්නේ. මොකද මැගී පොල් කිරි එක මට ටෝකියෝ වලින් එහෙම ගෙන්න ගන්න ටිකක් අමාරුයි මට. ඉතින් ගානේ හැටියට එතකොට පෝස්ට් ගාස්තුවක් වෙනම දෙන්න ඕන. ඒක නිසා මට ගන්න පුළුවන් කඩවලල පහසු විදියට අර තමයි මම දැන් පොඩි පොඩි දේවල් වෙනස් කරගෙන යන්නේ. කෑලි මිරිස් එකක් ගත්තා ඒකත් ගියොම සූපායකින් තමයි මම ගියොම සූපායකින් තමයි කෑලි මිරිස් ගන්නේ chili paste හදන්න අපේ කෑම වල කියන්නේ කෑලි මිරිස් පාවිච්චියට ගන්න මේක තමයි මම ගන්නේ ඉතින් මේක ග්‍රෑම් 250 පැකට් එකක් ඉතින් මේක වැඩි ගාණක් නෑ මේ ඒකේ තමයි මම දිගටම ගන්නෙ ඔන්න ඉතින් බිස්කට් එකක් ගත්තා ඔයගලන්ට ඉතින් මේ බිස්කට් එක දැක්ක ගමන් කියන්න පුළුවන් මේ මොකද්ද කියලා නේද බිස්කට් එකක් ගත්තා මරීනට ඒ වගේම මම සෝමෙන් සහ සොබාර ගත්තා මොකද මේ දවස්වල ටිකක් රස්නේ කාලේ හින්දා අනිවාර්යයෙන්ම ඉතින් අර මම මෙන්සියු ගත්තනේ මේ මෙන්සියු එක මේව කූල් කරලා කනවා නූඩල්ස් ඉතින් මරිනත් හරිය ආසයි ඉතින් සෝමෙන් මේ සුදු පාට නූඩල්ස් එක මේක සොබා කියන දුඹුරු පාට නූඩල්ස් එක ඉතින් මේ දෙක නිකන් තම්බලා හොඳ කූල් වතුරේ හොඳින් හොදලා හොඳට කූල් කරලා මේ සෝස් එක වතුරෙන් මික්ස් කරලා තමයි හදාගන්න තියෙන්නේ මේක ටිකක් අර තික් වැඩි නිසා වතුර මික්ස් කරලා නිකන් ලුණු කොළ ටිකක් කපලා දාලා සෝස් එකට කන්න තියෙන ඉතින් හරිම ලේසි ඉතින් ඒක නිසා මම සෝබෙන් එකයි සෝබා අරගෙන ආවා මොකද ගියොම සූපායකේ ගොඩාක් අඩුයි මේ වගේ ලොකු බන්ඩල් එකක් ඉතින් පුංචි ගාණක් තමයි උනේ ඒ වගේම මගේ ගම්බිරිස් ඉවර වෙලා තිබුණා මම ගම්බිරිසුත් මේ දවස්වල එවුවා ගියොම සූපායකේ මට හම්බුන්නේ නැහැ හැබැයි අද ගම්බිරිස් දාලා තිබුණා ඉතින් සෑහෙන් අඩුයි ග්‍රෑම් 50ක් මේක මං හිතන්නේ 100 ගාණක් හරි මට මතක නැහැ හරියටම 200 ගාණක් හරි වුණේ මේත් ලාභයි මේක මේ වෙන තැන් වලින් ගන්නවට වඩා හරිම ලාභයි ඉතින් මම ගම්බිරිස් පැකට් 3ක් අරගත්තා ලුණු එකක් ගත්තා මට කැට ලුණු ඕනා මොකද මගේ මේකට දාන්න කැට ලුණු ඉවර වෙලා තිබේ මම මේ වගේ තමයි කැට ලුණු මේකෙන් අරගන්නේ මොකද ගියොම සූපාගේ සුදු පාට කැට ලුණු නැහැ රෝස පාට එක තමයි තියෙන්නේ ඉතින් මම මේ වගේ බෝතල් කරපුවා අරගෙන මේකට දා ගන්නවා ඉතින් මට ඒක පහසු හින්දා ඉතින් මෙච්චර තමයි මම ගත්තේ බඩු තව එකක් මම ඔයගලන්ට පෙන්නන්නම් මම ඩයිසෝ එකට ගියා ඩයිසෝ එකට ගියේ වෙන වෙන දේවල් චුට්ටක් අරගන්න බලාගෙන හැබැයි මට ඕන දේවල් ඩයිසෝ එකේ මට හම්බ වුණේ නැහැ. ඉතින් මේ ට්‍රේ එක විතරක් මම අරගෙන ආවා මේක මම කියන්නම් මම මොකටද පාවිච්චි කරන්නේ කියලා. මොකද මට ඩයිසෝ එකේ ඕන දේවල් මම පොඩි කොලයක ලියාගෙන අරගෙන ගියේ ඕන දේ විතරක් අරගන්නවා කියලා හිතාගෙන මොකද මම ඩයිසෝ එකට යන්නේ එක දෙයක් ගන්න. වැඩිපුර දේවල් තමයි උස්සගෙන එන්නේ. ඉතින් ඒක නිසා අද නම් හිතුවා ලියාගෙනම යනවා කියලා. ඉතින් මගේ කොලේ තිබ්බේ මේකයි තව පුංචි දේවල් ටිකක් මට ඒ දේවල් හම්බුන්නේ නැහැ ඩයිසෝ එකේ. ඉතින් මේ ට්‍රේ එක විතරක් මම අරගෙන ආවා. මේක මම මොකටද පාවිච්චි කරන්නේ කියලා ඔයගලන්ට කියන්නම්. ඊට පස්සේ DCM එකට පොඩ්ඩක් ගියා. DCM එකේදී මට පුංචි මල් පැලයක් ගන්න ඕන වුණා. ඉතින් මේක පාවිච්චි කරන තැනටම තමයි මේ මල් පැලෙත් මට ඕන වෙලා තියෙන්නේ. මේක ඇත්ත එකක්. ඉතින් මට මේක 300 ගානකට හම්බ වුණේ. ඉතින් මම හිතුවා ප්ලාස්ටික් එකක් ගන්නවට වඩා කොහොමද ප්ලාස්ටික් එකක් ගන්නකොට 600ක් 700ක් ඔන්නෝම ගාන වෙනවා 400 500ක් වෙනවා. ඉතින් ඇත්ත එකක් ඕනේ කියලා මට හිතුණා මේ ට්‍රේ එක ඇතුළට මෙහෙම තියාගන්න. හරි පොඩි එකක් ඕනේ කියලා හිතුනේ මට. ඒක නිසා මේක පෝච්චියත් එක්කමනේ. ඉතින් මං හිතුවා ආපහු මේකට වෙනම පෝච්චි ගන්න ඕනේ නැති හින්දා DCM එකෙන් මේ වගේ පුංචි ඇත්ත මල් පැලයක් අරගත්තා. ඒක ලස්සනයි. ඉතින් බඩු විදියට මෙච්චර තමයි අරගත්තේ. දැන් හස්බන්ඩ් කියලා පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. මොකද ඒ අනිවාර්යයෙන්ම 6:00 වෙනකොට පිටත් වෙනවා. ඊට කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කරගන්න. තව දෙයක් තමයි මම මරිනගේ කාමරේට තව කියන්නේ ටික ලොකු බඩු වගේක් ඕඩර් කරලා තියෙනවා. ඒකෙන් එකක් ආවා. එකක් ආවේ නෑ. මොකද මරිනගේ කාමරේට කණ්ණාඩි මේසයක් මම හදලා දෙන්න. ඒකට ස්ටූල් එකයි මේසෙයි විතරක් මම ඕඩර් කරලා තියෙන්නේ. මොකද මරිනගේ කාමරේ ලොකු රවුම් කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩිය තියාගන්නවා. ඒක හයි කරලා දෙනවා කිව්වා හස්බන්ඩ්. ඒකට ඕන කරන ඒකට මැච් කරලා මම
මේ ටේබල් එකක් මේසයක් මම ඕඩර් කරලා තියෙන මේසෙ මං හිතන්නේ අඟහරුවාදා හරි බදාදා හරි ස්ටූල් එකත් ඒකටම කලපලා මම ස්ටූල් එකකුත් මම තෝරගත්තා. ස්ටූල් එක නම් ඇවිල්ලා තියෙන්නේ. මොකද එයා දැන් ගෑනු ළමයෙක් ටික ටික ලොකු වෙනවා. ඉතින් එයාත් ඉතින් කණ්ණාඩි මේසේ ඉතින් ඉඳගෙන කොණ්ඩයක් පීර ගන්න හරි මොන හරි දෙයක් ඉතින් කරන්න හරි කණ්ණාඩි මේසයක් තිබ්බොත් මට හිතෙනවා හොඳයි කියලා. ඉතින් කණ්ණාඩිය තියෙන හින්දා මේසෙයි ස්ටූල් එකයි විතරක් මම ඕඩර් කරා. ඉතින් මට හරි අමාරු වුණා ඒක හොයාගන්න. මොකද සෙට් එක පිටිම තමයි තියෙන්නේ ගොඩාක්ම ලාභෙට. ඉතින් මට මේ කණ්ණාඩිය තියෙන හින්දා අද කාලේට ඉතින් ඇත්තටම ගැලපෙන විදිහට කණ්ණාඩිය වෙනම මේසෙ වෙනමනේ දැන් තියලා හදන්න. ඉතින් මට ඕන වුණා ඒ වගේ යට ලස්සනට හදලා දෙන්න. දැන් ඔන්න ඒක ඕඩර් කරලා තියෙන මට එනකන් ඉවසීමක් නැහැ. මම හොයලා ලස්සනම එකක් තමයි මම ඕඩර් කරේ මරිනා වෙනුවෙන්. ඉතින් හස්බන්ඩ්ටත් පෙන්නුවා ෆොටෝ. එයාට හරිම ලස්සනයි කියලා ස්ටූල් එකත් වෙනම ගත්තේ. හැබැයි මේසේ ස්ටූල් එකයි දෙකම නිකන් එකම සෙට් එක වගේ තමයි බලනකොට. මම ඒ විදිහ එකක් තමයි හොයලා අරගත්තේ. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒක ෆිට කරනකොට පෙන්නන්න. මරිනට දැන් ඉස්කෝලේ නිවාඩු දීලා තියෙන්නේ. ඉතින් එයාත් එක්ක නිවාඩු වෙලාවකට ඒක මම ෆිට කරගන්නකොට ඔයගලන්ට වීඩියෝ කරලා දාන්නම්. ඉතින් අදට මෙච්චර බඩු ටික තමයි මම අරගත්තේ. මං හිතුවා ඔයගලන්ට පෙන්නන්න මේ ටික. ඔයාලා මේ දකින්නේ සඳුදා උදේ. ඉතින් මම පාන්දර නැගිටගෙන ඇවිල්ලා මරිනට බෙන්තෝ එක හදන්න තමයි යන්නේ. ඉස්කෝලේ නිවාඩු වුණාට හැමදාම පන්ති තියෙන හින්දා බෑන්ඩ් එකේ මරින උදෙන්ම පිටත් වෙනවා බෙන්තෝ එකත් අරගෙන. මම මේ ලෑස්ති වෙන්නේ කලින් දවසේ හදපු බත් ටිකක් තිබ්බා. චිකන් කෑලි ටිකක් තිබ්බා. බිත්තර ටිකක් එහෙම තිබ්බ නිසා සුදු ලුණු දාලා බිත්තර රයිස් එකක් තමයි හදන්න යන්නේ. බත් එක හරිම සිම්පල් විදියට හදාගෙන මම හිතුවා චිකන් එක පොඩ්ඩක් ස්පයිසි ගතියට ටෙම්පරාදු කරලා ගන්න.
ගෙදර බ්‍රෝකොලි ටිකක් තිබුණා. ඉතින් මං හිතුවා ඒක පොඩියට කපලා ලුණු ගම්බිරිස් දාලා ටෙම්පරාදු කරලා ගන්න. සතියක් පුරාවට මට බෙන්තෝ හදන්න තියෙනවා මරීනට මම පුළුවන් විදිහට වීඩියෝ එකතු කරන්න හිතුවා. ඉතින් අද නම් සරල විදිහට සුදු ලුණු දාලා බිත්තර රයිස් එකක් හදලා ස්පයිසි ගතියට චිකන් එකක් ටෙම්පරාදු කරලා ගත්තා. හරිම ලේසි විදිහට බ්‍රෝකොලි ටිකක් ටෙම්පරාදු කරලා දුන්නා. මරිනා ඉතින් බ්‍රෝකොලි තම්බලත් කන්න ගොඩාක් ආසයි. ඉතින් මේ බ්‍රෝකොලි එක අරගෙන දවස් කිහිපයක් වෙනවා මං හිතුවා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගත්තා නම් හොඳයි කියලා. මේ විදිහට තමයි මරිනගේ අද ලන්ච් බොක්ස් එක හදාගත්තේ. එක දිගට මරිනට සතියක් ස්කූල් බෑන්ඩ් එකේ පන්ති තියෙනවා ටිකක් හවස් වෙනකන්. මොකද කොන්සර්ට් එකක් ඒගොල්ලන්ට තියෙනවා ළඟදී. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන්නේ. ඉතින් මගේ ආදරණීය ඉරිදා දවස මේ විදිහට තමයි ගත වෙලා ගියේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.